ආයුබෝවන් චතුවන් මාලී YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. කවුද කැමති මේ වගේ ලස්සන chocolate swiss roll එකක් හදන්න? මේ විදියට හදන්න ඔයාලා කැමතිද? එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි බලමු අපේ රසම රස chocolate swiss roll එක සඳහා මොනවද ඕනේ වෙන්නේ කියලා. මම ගත්තා බිත්තර 4ක් කහ මද සුදු මද වෙන් කරගත්තා. මේ තියෙන්නේ සුදු මද. ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 70ක්. ඒකට මම කොකෝ පවුඩර් කුඩු ග්‍රෑම් 20ක් එකතු කරගෙන මේ වගේ කලවම් කරගත්තා. සීනි ග්‍රෑම් 100ක්. කිරි ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 50ක්. මම vegetable oil මිලිලීටර 50ක් ගත්තා. තව අපිට ඕන වෙනවා වැනිලා තේ හැන්දක්. අපි දැන් බලමු අපේ රසම රස chocolate roll එක කොහොමද හදන්නේ කියලා. මම පළමුවෙන්ම මගේ බිත්තර සුදු මද ටික බීට් කරගන්න. දැන් මේ වෙනකොට මගේ oven එකත් මම සෙල්සියස් අංශක 170ට free heat වෙන්න on කරලා තියෙන්නේ. බිත්තර සුදු මද ටිකත් මම තව තප්පර කීපයක් මේ විදිහට බීට් කරගන්නවා. මේ විදිහට බීට් කරලා දැන් මට හිතෙනවා දැන් ඇති කියලා. දැන් මම මේ බිත්තර සුදු මද ටික පැත්තකින් තියාගෙන අපි බලමු ඊළඟට මොකද කරන්නේ. දැන් මම මගේ බිත්තර කහ මද ටිකක් බීටරෙන් බීට් කරගන්නවා. මේ විදිහට ටික වෙලාවක් බීට් කරලා මම මගේ සීනි ටික මේකට එකතු කරගන්නවා. දැන් මේ සීනි ටිකක් හොඳට කලවම් කරලා මේ විදිහට මම නැවතත් බීට් කරගන්නවා. සීනි ටික හොඳට දිය වෙන්න ඕනේ. ඒ නිසා අපි මේ විදිහට පොඩ්ඩ වෙලාවක් තප්පර කීපයක් වගේ බීටරෙන් බිත්තරයි සීනි බීට් කරගන්නවා. මෙහෙම ක්‍රීම් එකක් වෙනකන් බීට් කරගන්නවා. දැන් මම මේ වෙලාවේදී මේ බිත්තර කහ මදයි සීනි මිශ්‍රණයට මගේ තෙල් ටික කිරි ටික එකතු කරනවා. එකතු කරලා නැවතත් කලවම් කරමින් බීටරෙන් බීට් කරගන්නවා හොඳට. මේ විදිහට හොඳට බීට් කරගන්න සීනි ටික සේරම දිය වෙනකම්ම. මගේ බිත්තර කහ මද මිශ්‍රණය දැන් හොඳටම මේ බීට් වෙලා තියෙන්නේ. මේ ලුණු පිංචකුත් මම එකතු කරගත්තා. දැන් මම වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්නවා. නැවතත් මම බීටර් කරගෙන තප්පර කීපයක් පමණ මිශ්‍රණය ක්‍රීම් එකක් වගේ වෙනකන් හොඳින් මිශ්‍ර වෙනකන් මිශ්‍ර කරගන්නවා. දැන් මම මේ අවස්ථාවේදී මගේ පීටි කොකෝ පවුඩර් පෙනහැරයකට මම දාගත්තා. ටික දමමින් බීටරයෙන්ම මම කලවම් කරමින් බීට් කරගන්නවා මේ විදිහට.
පිටි මිශ්‍රණය මම ටික ටික දමමින් සියල්ලම හොඳින් බීටරයෙන්ම මික්ස් කරගන්නවා. මම පිටි ටික සේරම මේ විදිහට එකතු කරගත්තා. දැන් හොඳින් කලවම් කරමින් බීට් කරගන්නවා. දැන් මම මේ භාජනයේ වටේ තියෙන පීටි චොකලට් පවුඩර් ඒ සියල්ලම මේ විදිහට කලවම් කරමින් එකතු කරගන්නවා. සියල්ලම එකතු වෙන විදිහට හොඳට කලවම් කරගන්නවා. දැන් නැවතත් මගේ බීටරයෙන්ම මම බීට් කරගන්නවා. දැන් හොඳටම කලවම් වෙලා මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් ඇති. දැන් අපි කලින් හදලා පැත්තකින් තියාගත්තු බිත්තර සුදු මද ටික මේ වෙලාවේදී අපි ටික ටික එකතු කරගන්න ඕනි. දැන් අපි බීටරේ පාවිච්චි කරන්නේ නැහැ මේ වෙලාවේදී. බිත්තර සුදු මද ටික ටික මේ තියෙන්නේ අපි කලින් හදාගත්තු බිත්තර සුදු මද. ඒකෙන් ටිකක් මම මේ විදිහට එකතු කරගෙන මෙහෙම ෆෝල්ඩ් කරගන්නවා. හිමීට ෆෝල්ඩ් කරගෙන මේ විදිහට නැවතත් මම ටිකක් එකතු කරනවා. මේ වගේ බිත්තර සුදු මද ටික සේරම මම මේ විදිහට එකතු කරගනිමින් ෆෝල්ඩ් කරගන්නවා. දැන් මගේ කේක් මිශ්‍රණය මම සෙන්ටිමීටර 22ක් සෙන්ටිමීටර 32ක් දිග පළල තැටියකට දාගත්තා. දැන් අපි මේක ඉක්මනින්ම oven එකට දාගමු. සෙල්සියස් අංශක 170ට ෆ්‍රී හීට් වුණ oven එකට. oven එකට දාන්න කලින් මම කීප ගමනක් මේක ටැප් කරගන්නවා මේ විදිහට. පස්සේ අපි ඉක්මනින්ම oven එකට දාලා බේක් වුණාට පස්සේ අපි බලමු අපේ කේක් එක කොහොමද කියලා. අපි දැන් oven එකට දාමු. ඔන්න ඉතින් දැන් මගේ කේක් එක බේක් කරලා මම ගෙනාවා. මට විනාඩි 13ක් විතර ගියා මේක බේක් වෙන්න. මට තියෙන ගෑස් oven එකක්. දැන් මම මේක ටිකක් නිවෙන්න කූලින් රැක් එක උඩින් තියා ගන්නවා. තියලා මේ විදිහට හරි සොෆ්ට් එකට තියනවා ළමයි. හරිම සොෆ්ට් එකට තියනවා. මම දැන් මේක සර්වියට් එකකින් වහලා මේ විදිහට මේක තියා ගන්නවා. ඉවෙනකම් පොඩ්ඩක් තියලා අපි යමු අපේ චොකලට් අයිසින් එකට මොනවද ඕන වෙන්නේ කියලා බලන්න. මගේ චොකලට් බටර් අයිසින් එක සඳහා මම ගත්ත බටර් ග්‍රෑම් 50ක්, අයිසින් සීනි ග්‍රෑම් 75ක්, කොකෝ පවුඩර් මේස හැඳි එකක්. මම දැන් මගේ බටර් ටික හොඳට ක්‍රීම් එකක් වෙනකන් බීට් කරගන්නවා. බීට් කරගෙන මගේ කොකෝ පවුඩර් සහ අයිසින් සීනි දෙක මේකටම එකතු කරලා හොඳට ක්‍රීම් එකක් වෙනකන් මික්ස් කරගන්නවා.
දැන් මගේ චොකලට් අයිසින් එක හදාගෙන ඉවරයි. මගේ කේක් එකත් මම තවත් පාච්මන්ට් පේපර් එකක් උඩින් තියාගත්තා මේ විදිහට සර්වියට් එකක් යටින් තියලා. දැන් මම චොකලට් අයිසින් එක මේ කේක් එකේ මෙන්න මේ විදිහට මුළු කේක් එකේම ගා ගන්නවා. හොඳට මුළු කේක් එකටම මේ අයිසින් වලින් හොඳට අතුර ගන්නවා. මුළු කේක් එකම වැහෙන විදිහට. දැන් මම මේ මුළු කේක් එකටම චොකලට් අයිසින් තවර ගත්තා. දැන් ඉතින් අපි හිමීට මේක රෝල් කරගමු. මෙන්න මේ විදිහට හිමීට පාච්මන්ට් පේපර් එක පොඩ්ඩක් උස්සලා හිමීට අපිට දැන් තියෙන්නේ රෝල් කරගෙන යන්න. කලබලයක් නැතුව හරි හිමීට රෝල් කරගෙන යන්න. කැඩෙන්නේ නැහැ. හරි පරිස්සමට ඔයාලා මේක රෝල් කරගෙන යන්න. මේ විදිහට කේක් එක හරියට හදාගත්තොත් කැඩෙන්නේ නැතුව ඔයාලට රෝල් කරගෙන යන්න හරිම ලේසියි. බලමුකෝ අපි මේ විදිහට රෝල් කරලා කොහොමද කියලා. මම දැන් මේ විදිහට හොඳට රෝල් කරගත්ත චොකලට් රෝල් එක මේක මේ විදිහට පාච්මන්ට් පේපර් එකකින් අද කරලා මගේ සර්වියට් එකනොත් හොඳට රෝල් කරගන්නවා. හොඳට තද කරලා රෝල් කරගන්නවා. රෝල් කරලා දැන් මේක ෆ්‍රිජ් එකේ දාගන්නවා. පැය දෙකක් විතර. එහෙනම් අපි ඊට පස්සේ බලමු කොහොමද අපේ චොකලට් රෝල් එක කියලා. මම දැන් පැය කීපයකට පස්සේ මගේ චොකලට් රෝල් එක ගෙනාවා ෆ්‍රිජ් එකෙන්. මේ තියෙන්නේ මම පැය කීපයක් ෆ්‍රිජ් එකේ තියලා ගෙනාපු මගේ චොකලට් රෝල් එක. කොහොමද ලස්සනට තියෙනව නේද? අපි දැන් මේක පොඩ්ඩක් කපලා බලමු කොහොමද කියලා. මම දැන් මගේ මේ චොකලට් රෝල් එකේ මේ වගේ අයිනින් චුට්ටක් කපලා අයින් කරලා දැන් මේ වගේ රවුම් කපා ගන්නවා. බලන්නකො කොච්චර ලස්සනද කියලා. සොෆ්ට් එකට තියෙනවා. හරිම ලස්සනයි. ලස්සනයි නේද? කොහොමද මගේ චොකලට් රෝල් එක? ලස්සනයි නේද? ඔයාලත් එහෙනම් හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක නරඹු ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.